Hi guys, ඉතින් මං ලෙදර් බෝල් වලට පිගින කෙනෙක්. මම ක්‍රිකට් වලින් ස්ටෙප් බයි ස්ටෙප් ඉස්සරහට යන විදිහ මට ලැබෙන අත්දැකීම් මොනවද කියලා ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගන්න හිතුණා. ඉතින් මං අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ෆාස්ට් බෝලින් ගැන. ෆාස්ට් බෝලර් කෙනෙක් විදිහට අපිට ගෙවිලි ගන්න පුළුවන් වර්ක්අවුට් මොනවද? ඉතින් ඇත්තටම කිව්වොත් ෆාස්ට් බෝලර් කෙනෙක්ට වැදගත්ම වෙන්නේ බෝලින් ස්පීඩ් එකනේ. අපි කොහොමද අපේ බෝලින් ස්පීඩ් එක හදාගන්නේ කියලා මේ වීඩියෝ එකෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. අපි යමු එහෙනම් වීඩියෝ. මේක ස්පෝර්ට් රබර් එක. ඉතින් ඔයගොල්ලෝ මේ වර්ක්අවුට් එක ඔයගොල්ලෝගේ බෝලිං ඇක්ෂන් එකකින් කරන්න ඕන. ඉතින් මම බෝලේ පැත්තෙන් දාන කෙනෙක් නිසා මම පැත්තෙන් තමයි ඒ වර්ක්අවුට් එක කරන්නේ. ඉතින් මම අද වර්ක්අවුට් සඳහා තෝරගත්ත මෙන්න මේ බෝලේ. ඒකට හේතුව තමයි ඇත්තටම ලෙදර් බෝලේ ගෙදර යූස් කරන්න අමාරුයිනේ. ඒක නිසා මේකේ ලෙදර් බෝලේ සයිස් එකකටම තියෙනවා ගොඩක් දුරට. ඉතින් ඇත්තටම ලෙදර් බෝලේ ෆීලිංగ్ එක මේ බෝලෙන් ගොඩක් දුරට ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම සතියක් වගේ යනකොට මේ වර්ක්අවුට් දෙක කරාම අපිටම වෙනසක් තේරෙනවා අපේ බෝලිං ස්පීඩ් එක වැඩි වෙලා තියෙනවා කියලා. මේ වර්ක්අවුට් දෙක කරාට පස්සේ අපේ ලෙන්ත් එක බොහෝ දුරට වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා අපි ලෙන්ත් එකත් අනිවාර්යයෙන්ම හදා ගන්න ඕන. ඉතින් මාලින්ගත් පුහුණු වෙලා තිබ්බේ මෙහෙමයි සපත් දෙකක් තියලා. ඉතින් අපිට ඇත්තම සපත් දෙක තියලා යෝකරේට බෝල් කරන්න නියමෙටම ඉගෙන ගන්න පුළුවන්.